is a news alert. ඔව්. මෙහෙමයි. ටික්මි දිවුවට ප්‍රශ්නයක් නැහැ. ඔයා දැන් මීගම ඉඳන් මෙහෙට එන්නේ හයර කරලා අප් ඇන්ඩ් ඩවුන් දෙකම අරන් යන්නේ නැහැ. ඔක කියනකම් අපි කියන දේ අහන්නකෝ. ඔයාලා කියන දේවල් සාධාරණ තමයි. ඒ වුණාට එහෙම බෑ මේක. මොකද මෙහෙත් මිනිස්සු ජීවත් වෙන ක්‍රමයක් තියෙනවනේ. මොකද මේ කට්ටියක් ජීවත් වෙන්න බෑ. ඔයාලා මීගම ඉඳන් මෙහෙට එක් කරගෙන ඇවිල්ලා වගේ මේ කට්ටියක් මේ ජීවත් වෙන්න ඕනේ. මේ කට්ටියක් අසාද බලලා ගෑණි දරුවෝ ඉන්න ඉස්කෝලේ යවනවා මේවා කරනවා. ඔයාලා මේ කාර් තියාගෙන මේ අහිංසක ජීවිත කාර්යෝ රුපියල් 500 250 හයර කරගෙන යනවා කියන්නේ මොකක්ද කියන්නේ ඔයාලගේ තියෙන ජිනුයින් එක සාමාන්‍යස ළඟ ඒව දුවන්නේ ළඟ ඒව දුවන්නේ නැති එක නේ ඔයාලා මෙහෙමයි කොහොමද පික්මින් දුවන්න එපා මෙහෙ ඔයාලා මීගම් ඉඳන් දුවන්න ඔයාලා හයර කරන් යන්නේ මෙහෙ වාහන තියෙනවනේ මේත් වාහන අයිතිකාරයෝ ඉන්නවා මේ ඒ කට්ටියත් පිනස් දාලා තියෙන්නේ වාහන අරන් මේව කළා ඉතින් එයාලත් මොකක් හරි මැච් එකක් ගන්න මේකක් තියෙනවනේ ඔයාලා එහෙන් ගෙනල්ලා මෙහෙත් දුවනවා ඒක සාධාරණ නෑනේ මෙහෙ එකක්ස මෙහෙ නෙමේ දුවන්නේ ආපහු අය කොළඹට තමයි යන්නේ ගියොත් එක්කෝ ගාල්ලට යන්නේ කොළඹට නෙවෙයි මෙයාලා කියන්නේ මේ නයින් නයිට් වලට නෑ මම ගත් අරගෙන නෑ මම පෙන්නන ඇප් එකේ පෙන්නන්න ගාන 550යි මේ නයින් නාට් එකට. අර නයින් නාට් එක ගානවා අපිට 550ට යන්න බැරි මේ නයින් නාට් එක. අඩු 1500ක් තියෙන්න බෑ. මමස ඇප් එකේ පෙන්නන්න මම ළඟ දුවලා තියෙනවා නම් මේ එකක්වත් මෙහෙ දිවෙන්නේ නෑ අර දිව්වද නැත්නම් මම නිතර එනවා මේ නිතර එනවා මේ කට්ටි පාක් එකට ගිහින් දුවන්නේ. හරි පාක් එකේ දාගන්න. මේ වාහනේ කාගේද? මේක මම රෙන්ට් එකට ගත්ත එක. රෙන්ට් එකට ගත්ත එක. අපිට මේ ඔයාලගේ ආරක්ෂාව මෙයාලගේ ආරක්ෂාව ඔක්කොටම හැමතැනම දාන්නෙම මේ පාරක් ගන්න දාන්න පොලිසිය කවුරුවත් නැහැ. හරි? මේ ප්‍රශ්නකට අපි දෙමෝතන ඉඳන් තමයි මෙතනට ආවේ. හරි? ඔයාලා අර මෙහෙම දෙයක් තියෙනවා මොන හරි දැන් ඔයා රෙන්ට් එකට අරන් දුවනවා නම් මේ වාහනේ මොකක් හරි කරදරයක් කළා මේ වාහනේ නම්බරේ RMB එකට දීලා මේ අයිතිකාරයෙක් විතර ගත්තොත් අයිතිකාරයෙක් ගෙන්නනවා. අයිතිකාරයත් මේවම තමයි දුවන්නේ. හරිද? ඊට පස්සේ අයිතිකාරයෙක් ගෙන්නනවා. ඔයාලා මේ පාක් එකේ දාගන්න දැන් ඇත්තටම මෙයාලා කියනකත් ඔයා ලොකු හයර් තමයි ගන්නවා ඇත්තේ. නමුත් ඉතින් සුද්ධ ඇවිල්ලා මේ උබරගේ මෙයාලා කියන හයරකට වැඩි අඩුවෙන් 500ට මේවා තියෙනකොට මෙයාලට හයරක යන්නේ නැහැ නේ ඇත්තටම. ඒවත් දුවන්නේ නැහැ සර්. දියතලාවට හයරයක් ගියා කියන්නේ අපිට වැඩක් නැහැ නේ දියතලාවට කියලා ආයෙ නිකන් ආපහු වෙන්න ඕනේ දියතලාවෙන් හයර් ගන්න නැහැ නේ. දැන් මම කොළඹින් නුවරඑළිය ආවා. ඔයාලා හයරක ඩබල් ගන්නවනේ අප් ඇන්ඩ් ඩවුන් අරන්නේ. නෑ අපිට ඇප් එකෙන් දෙන එකනේ. අපිට ඇප් එකෙන් දෙන එකනේ එන්නේ. ඇප් එකෙන් සිංගල් ඩ්‍රොප් එකක් එන්නේ. එහෙනම් පාඩු දෙන්න නැති තියෙන්නේ ආවනම් දැම්මනම් තියෙනවා සබාවේ පාගින් එකේ ගාගෙන ඕන ඇප් එකක් අපි කරලා දුවනවා කියලා අපි ඇල්ලට ගිහින් ඇල්ල සුද්ධ බස්සලා අපි එතනටලා ඉන්නේ නැහැ හොඳට අපි MT ආවිල්ලා අපේ පාගින් එකේ තමයි අපි ගාන්නේ. දැන් ඇල්ල ද්වීපයක් වුණා තුඩර ඉවත් නෙවෙයි 10කට පොත්තෙම කියලා අපිට Uber pick me දුවගේ MT යන්න බෑ සර්. MT ගිහලා ඔයා බෑග් දුවට අපිට හරියන්නේ නැහැ නේ. කරගෙන කරන්නේ ඔය වැඩේ. ඒක ඔයා බෑග් උඩ හරියන්නේ නැහැ. අපිට හරියන්නේ පටයි නේද? කරගත්ත වීඩියෝ එකේ ඔයාට අරවුලක් තියෙනවා නම් වීඩියෝ එක තියාගන්න නැත්නම් වීඩියෝ එක ඩිලීට් කරන්න. නෑ මම මේක අපිට සර් දැන් pick me නිදුවන්නේ. Uber එකයි pick me එකයි නිදුවන්නේ. Uber pick me නිදුවන්නේ. එතකොට අපිට කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ආයතන වලින් අපි වෙනුවෙන් බලනවා. එතකොට අපිට මේ පැති වල හයර් දුවන්න බෑ කියලා අපි කම්ප්ලේන්ට් එකක් දාන්න අපිට මේ එවිඩන්ස් මොනවා හරි දෙන්න ඕන. ඒකයි. හරි. එතකොට අපි කියන්නේ මේම ඔයාලා අපිට ඔයාලත් එකයි මෙයාලත් එකයි ආරවුලක් ඇති වෙන්න බෑ. ආරවුල විසින් ඉදින් තමයි අපේ මූලික රාජකාරිය. හරි. දැන් මෙතන ඔයා දුවන හින්දානේ ආරවුලක් තියෙන්නේ. ඒ හින්දා තමයි මට දුවන්න එපා කියලා කියන්නේ. හරි. එච්චරයි අපි කියන්නේ. දැන් මල්ලි යන්න. ඔය ඒ තියෙනවනේ. ඒක ඩ්‍රොප් එකක් වදින්නේ ගොඩක් දුරට. අප් ඇන්ඩ් ඩවුන් නෙමෙයි. මම මීගම. මම නුවරඑළියට ආවා නුවරඑළියෙන් මෙහෙට ආවා. මෙහෙ ආවේ ඔතන නයින් නච් බ්‍රිජ් එක පැත්තට තියෙන පාර තියෙන මෙතන. මේ වම් පැත්තට මම හැමදාම ඇවිල්ලා මේ කඩේට ඇවිල්ලා තේ බීලා කාලා බීලා මෙතන ඉඳලා යන්නේ මේ මෙතන මේ ඔයාලා මෙහෙම ඒක කරන්න බෑ. ඔයාලා මෙහෙ ඇවිල්ලා හයරක ගත්තා නම් දැම්ම නම් යන්න ඕනේ. අනික ටවුන් එක පැත්තේ පාක් කරන්න ඉඩ නැහැ. මෙතන මේ කට්ටිය දෙපැත්තෙන් පාක් කරලා ඉඩ නැත්තේ පාක් එකක් තියෙනවා ටවුන් එකේ. බලාගෙන අතන ඇල්ල පාක්කේ ප්‍රශ්න දානකොට මෙතෙන්ට ඇවිල්ලා පාක්කේ දෙපැත්තේ ගහන්නේ. සර් දැන් Uber pick me වල සර් Uber pick me එක අපිට මෙහෙම ගැටලුවක් නෑ. නමුත් මෙයාලා කියන කතාව තියෙනවා. මෙයාලා කියන්නේ දැන් මෙතන මේ ඇවිල්ලා ඔයාලා නෑ පොඩි හයර් ගන්න නෑ සර්. මගේ ඇප් එකේ මම පෙන්නන්නම්. මගේ මම කොළඹ දිව්වා. වාහන තියෙන දුවන්නේ. මම කොළඹ දිව්වත් පොඩි හයර් නෙමෙයි දුවන්නේ සර්. ඒක හරි. ඒක තමයි අපි කියන්නේ මෙහෙමයි. ඔයාලා දුවන්නේ ඔයාලා ජීවත් වෙන්න ඕනේ. මෙයාලා ජීවත් වෙන්න ඕනේ. ඔයාලා දැන් එහෙ ඉඳන් එනකොට හයර් එක අප් ඇන්ඩ් ඩවුන් දෙකටම අරන් එන්නේ නෑ. ඉඳපු කියනකම් අපි දන්න විදියට. හොඳද? අරන් එන්නේ. ඉතින් ඔයාලා ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා ඔයාගේ වැඩේ කරගත්තා නම් ඔයාලා යන්න.
මොකද මෙහෙ ඉන්න කට්ටියත් මේ ජීවත් මේ වාහන අපිට තියෙනවා. drop එකක් තියෙනවා. කරන්න නම් මම මෙතන වාහනයක් අදින්නත් කියා. දැන් මේ විදිහට වාහන ගහගෙන ඉන්නකොට සාධාරණයක් අර වෑන් දෙකක් අදින්න ගියා. ඔය විදිහට දෙපැත්ත ගහන් ඉන්නකොට මොකද වෙන්නේ? දැන් මල්ලි කරුණාකරලා යන්න. කියනවා ලොකු හයර් විතරයි ගන්න මේව හයර් කියන. අපි දන්නේ නැහැ නේ ලොකු හයර් ගන්නවද පොඩි හයර් ගන්නවද කියලා. සර් මෙහෙමයි. දැන් සර් මෙතනින් මෙහෙමයි. සාධාරණයක් තියෙන්න ඕනේ මිනිස්සු වශයෙන්. හොඳද? ඔයත් ඒ ජොබ් එක කරන්නේ මෙයාලත් මේ ජොබ් එක කරන්නේ. හොඳද? ඒකෝර මෙයාලා ජීවත් වෙන්න ඕනේ ඔයත් ජීවත් වෙන්න. ඔයා දැන් හයර් එක අරන් ඉන්නේ. ගාන අරන් ඇවිල්ලා ඉන්නේ ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා ඉතින් මොන හයර් දුවන්න ඕනේ නැහැ. ඒක මෙහෙ දුවන්නේ නැහැ සර්. සාමාන්‍ය හයර් එකක් ආවහම MT යන්නේ නැහැ. ප්‍රශ්නයක් නැත්නම් මේ කට්ටිය මේ කියන්නේ නැහැ. ගිහිල්ලා අපිට කොහෙන්වත් හයරක් ගන්න බෑ. ඇති ප්‍රශ්නේ වෙන්නේ ඊට පස්සේ ඔයාලගේ මේ වාහන වලට කවුරු හරි මේ ගලකින් ගාලා දාලා මොන හරි වෙලා තිබ්බොත් අපි ගහන්නේ එතන මේ ඔය. අපි යන හයරත් අපිට පාඩුයි. අපි හිතනවා තංගල්ලා නෑ මේගොල්ලෝ කියන්නේ සර් පොඩි හයර් දුවන ප්‍රශ්නේනේ. දැන් පොඩි ඒවා දුවන්නේ නැහනේ. දුවන එක නෙමෙයි. ඔයා දැන් සර් ත්‍රී වීල් එකක කොළඹට හයරයක් යන්නේ නැහැ නේ කතාව නේ. 500ට තියෙන ත්‍රී වීල් එක කොහමද මේ 250ට තියෙනවා මෙතන කාර් එක. ඒක තමයි මෙයාලා කියන්නේ ඒකනේ මෙයාලා මේ ඉක්කො කියන්නේ මෙයාලා ඇප් එක ගන්න එකට ඔයා දුර විතරක් නෙමෙයි මේ ඇප් එකේ ඔන්නලා පෙන්නන්නේ ප්‍රයිස් එක. ඒ වුණාට දුර ගන්න නැහැ අපිට එන හයරකවත් එන්නේ අපිට 500 ඒක සාධාරණ නෑ නේ සර් රටේ තියෙන නීතියට. Uber Pick Me app එකක් තියෙනවා නම් අපිට ඒ app එකේ අපි කින්ද වෙනයි. ඔයා දැන් මේක ඉන්නේ කොළඹ යන්නේ හයර් එකක් කොහෙද? කොළඹ හෝ ගාල්ල මාතර යන්නේ. එතන අපි යන්නේ නැද්ද? මේ රෙජිස්ටර් වාහනයක් නැහැ කියලාද කොළඹට හයරයක් යන්න පුළුවන්. සභාවේ පතු කඩාගෙන අපිත් මේ මාර අපිට මේ වාහන දැන් සර් දැන් මේ වාහනයක් කොළඹ ගියොත් කොළඹින් මෙහෙට එකක් අතුරට ගන්නවනේ සර්. අපි දන්නේ වාහනේවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඔයාලා මෙතන දැන් ඔයා බලා ඉන්නේ මෙතන හයර් එකක් බලාපොරොත්තු වෙන්න ඔයා ඉන්නේ. ඔයා ඒක එහෙම ඉන්න එපා. ඔයා ඔයා ඇවිල්ලා මේ හයර් එක යන අතරේ සෙට් වුණා නම් ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. අවස්ථාව මේ රැදිලා ඉන්න කියන්නේ ප්‍රශ්නයක් නේ. අපිට එන ගෙස් පෙන්නන්නේ මේ මෙතන ඔයා එකක් නවත්තන් ඉන්න උඩින් තව දෙකක් තියෙනවා. ඔයා කියන කතාවක් තමයි. මෙයාලා කියන කතාව එකේ මෙයාලා කියන්නේ මෙයාලා වීල් එකේ හයර් එකේ කියනවා මෙයාලාට පෙන්නන්න රුපියල් 500 කාඩ් තියෙනවා කියලා. ඔයා දුර යන්න හයර් එකට ඔන් කරගෙන ඉන්නවා. හරිද? ඔන් කරගෙන මේ පොඩ්ඩක් තේරුම් ගන්න. රුපියල් 500කට හයර් එක තේරුම් කරලා මේක දෙන්න ඕනේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක මේ අවසරයක් නැතුනවා දුවන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. නෑ අවසර තියෙනවා. අපි Pick Me එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා. Uber එකේ රෙජිස්ටර් වෙලා. ඒ අවසරයක් තමයි ඒක බදු ගෙවනවා. මේ NTC එකටත් මේ රෙජිස්ටර් වෙලා ඉන්නවා. බදු ගෙවනවා. මම පොඩි හයර් දිව්වා නම් මම පිළිගන්නවා ඒක හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට පොඩි හයරකටත් ඔයා දැන් ඇප් එක ඔන් කරන් ඉන්නවා. හරිද? ඔයා දුවන්නේ ලොකු එක විතරයි. හැබැයි අපි මෙතන ඔයාලා දෙපැත්තෙම දැන් උඩත් තව දෙකක් තියෙනවා. හරිද? ඔයාලා පාක් එකේ දෙපැත්තෙන් තියාගෙන ඉන්නවා. තියාගෙන හිටියම ගෙස් අපෙන් ඇවිල්ලා අහන්නේ මොකද්ද? මේ රුපියල් 200ට තියෙනවා. අපි එහෙමනම් Pick Me එකට ඔයගොල්ලෝ කියලා මේ කම්ප්ලේන්ට් කරලා මේ Pick Me වැඩ කරන්න කියන්නේ. අපිට දුර ආයෙත් විතරක් දෙන්න කියලා ඒක හදාගන්න. අපි Pick Me දුවන්නේ නැහැ. අපිට වැඩකුත් නැහැ. හරිද? ඔයා රෙකෝඩ් කරගත්ත නෙමෙයි ඕන දෙයක් කරගන්න. හරිද? හා. ගහ ගන්න ෆොටෝ එක්කත් එක්ක. දැන් News One ලංකා Facebook, WhatsApp, Instagram සහ TikTok සමාජ මාධ්‍ය තුලින් ඔබට වඩාත් සමීපයි. දැන්ම ෆලෝ කරන්න. රට තොට පුවත් දැන් ඇසරු සැනින් ඔබ වෙත. News One Lanka today. True is soon.